විපරිණාම ධම්මා. අද ඉඳන් විපරිණාම ධම්මා නමින් මෙම YouTube නාලිකාව ඔස්සේ ඔබට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ පරිසරය තුලින් දකින්ට අවකාශය සලසලා දෙනවා. මේ තුලින් අපේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දුන්නේ වෙනස් වන ලෝකේ. අපට සාමාන්‍ය ජීවිතයේදී දකින්ට හැකි වෙන්නේ නැති සාමාන්‍ය ජීවිතයේදී දකින්ට නොලැබෙන ධර්මයේ මේ බාහිර සමාජය තුලින් පරිසරය තුලින් ගහකොළ තුලින් සත්වයන් තුලින් දකින්ට පුරුදු වෙන්න කියලායි භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දුන්නේ. විපරිණාම ධම්මා කියන වචනේ තේරුම වෙනස් වීමයි. වෙනස් වීම, ක්ෂය වීම, විනාශ වීම, අනිත්‍ය ධර්මය. මේ නිතර භාවිතා කළ යුතු ධර්මයක්. ඒ භාවිතා කරන්නට අවශ්‍ය වෙන්නේ තමන් ඉන්න තැන. මගතොටේ වේවා, වාහන යනකොට වේවා, ඒ වාගේම නිවසේදී වේවා, වැඩපළ කරනකොට වුණත් ඒ පරිසරය තුල මේ මසසට නොදැකිය හැකි ඒත් නැනසින් දකින්න පුළුවන් ධර්මයක් තියෙනවා. අභ්‍යන්තර ලෝකයේ වගේම බාහිර ලෝකයේද වෙනස් වෙන හැටි දකින්න පුරුදු වෙන්න ඕනේ. ඒක නිතරම ක්ෂණිකව වෙනස් වෙන ධර්මතාවයක්. ඉතින් ආරාධනා කරනවා ඔබටත් අප සමග මෙම විපරිණාම ධම්මා YouTube නාලිකාව ඔස්සේ එකතු වෙලා මේ ධර්මය දකින්න එකතු වෙන්න. තෙරුවන් සරණයි.